බීච් සයිඩ් එක පැත්තට. ඉතින් මම අද ඇවිල්ලා ඉන්නේ උස්සංගොඩට. ගොඩ බෝඩ් එක ළඟ ඉන්නේ. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු. තව යාළුවෝ ටිකක් එනවා මගේ යාළුවත් එක්ක මම දැන් ඇතුළට යනවා. වීඩියෝ එක යමු ඉස්සරහට අපි. ඉතින් මෙතන උස්සංගොඩ බෝඩ් එක ළඟ ඉන්නේ. මේක උස්සංගොඩ ජාතික වනෝද්‍යානයක්. මේකේ තියෙනවා පක්ෂීන්ගේ වගේම සත්තුන්ගේ අභය භූමියක්. මේකේ යාළුවට කිසිම හානියක් වෙන විදිහට ඉන්න බෑ. එහෙම වුණොත් දඬුවම් ලැබෙයි හැකි වරදක් කියලා මෙතන බෝඩ් එකේම ගහලා තියෙනවා. ඉතින් අපි යමු. ගිහින් බලමු ඉස්සරහට වීඩියෝ එකකින් පිට එක දිගටම ඉන්න. ඉතින් මෙන්න මේ වගේ තමයි උස්සංගොඩට ඇතුළු වෙන ගමන් තියෙන්නේ. මේ පස් රතු පාටයි. මේ හරි ගස් වැවෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා මම ඒක ඉස්සරහට ගියම් කියන්න. ඉතින් ඔහොම යමු අපි ඉස්සරහට. ඉතින් ඔන්න මම දැන් ඉන්නේ උස්සංගොඩ මේ ග්‍රවුන්ඩ් එකේ. මේක ගොඩක් ලොකුයි. අර පැත්තෙන් වටේටම තියෙන මුහුද. අපිට බලා ගන්න පුළුවන් සද්දෙත් ඇහෙනවා ටිකක් දැන්. මම කලින් කිව්වා මේකේ තියෙන රතු පස් කියලා. ඒතරම මේක හරියට මෙහෙම හේතුවක් කියන්න අමාරුයි. මේකේ කතා තියෙනවා ඉතින් පිටසක්වල සම්බන්ධතා තියෙනවා කියලා කියනවා මෙහෙට. පස් රතු වෙන්න හේතුවක් ඉදිරි කියනවා මේ උල්කාපාතයකින් කඩාවැටුණු කෑල්ලක් කියලා. එහෙම එක කතා තියෙනවා. හරියටම කියන්න දන්නේ නැහැ. ඒත් මේ හරිය ගොඩක් ගස් වැවෙනවා අඩුයි. ඉතින් ඒ වගේම තමයි මේකේ තවත් කතාවක් තියෙනවා. මේකේ මේ උස්සංගොඩ ඉතිහාසය රාම රාවණ යුගය දක්වා යනවා කියලා. ඒ කියන්නේ මේක රාවණාගේ ගුවන්පතේ විදිහටත් මේක හඳුන්වනවා. තව කුස්සන්ගේ හැඩයගත්තු ගොන් යන මේ උස්සංගොඩ කොට බෑව කියලාත් මේ ගැමියෝ විශ්වාස කරනවා. එහෙම ජනප්‍රවාද එක්ක බැඳුණු බොහොම ලස්සන ප්‍රදේශයක් තමයි මේ උස්සංගොඩ කියන්නේ. කලින් කිව්වනේ මේ උස්සංගොඩ පොස් රතු පාටයි කියලා. ඒකට ගොඩක්ම හේතුවක් තමයි කියන්නේ හැමෝම වගේ මේක උල්කාපාතයක් වැටුණ නිසා පොළොව පිච්චිලා වගේ හැම එකක් තමයි කියන්නේ. ඉතින් මෙන්න මේ බලන්නකො මේ පස්. ඒක රතු පාටයි ඔක්කොම. ගඩොල් කුඩු වගේ ටිකක්. ඉතින් මේ ඔක්කොම තියෙන පස් ඒ වගේම තමයි රතු පාටයි.
morning. ඔන්න අපි රෑ අපේ උස්සංගොඩ රාත්‍රියේ ගත වුණා. දැන් වෙලා උදේ 6යි. පොඩ අසනීප තත්ත්වයකින් හිටපු නිසා පොඩ්ඩක් ඒ ගතිය දැන් වැඩි වෙලා වගේ. පටනට හොඳට වෙනස් වෙලා තියෙන්නේ. බලන්නකො ඉතින් දෙයට සංගොඩ අපි හිතපුවා කියන දේ සන්රයිස් එක බලා ගන්න බැරි වුණා. ඉන්නේ ඒක රාබුත් එක්ක නිසා. ඔන්න වගේ තමයි අපේ කැම්ප් එක කියලා කියුනේ. අපේ ටෙන්ට් එක පිටිපස්සෙන් පේනවා. මෙතනින් වලට නෑ තමයි තියෙන්නේ සම්බන්ධට වරාය. ඒ පැත්තෙන් තියෙනවා ආයේ මේ පැත්ත වීඩියෝ ඇත්තටම උදේ මාරම සීතලක් තියෙන්නේ. ආයෙත් ගිනි මෙලයක් ගහගන්න බලනවා පොඩ්ඩක් සීතල නැති කරගන්න. ඒ වගේ මෙන්න මේ ඉන්නේ අපේ ඊයේ අපිත් එක්ක ඊයේ තනියට හිටපු අය. 4 දෙනෙක් විතර ඉන්නවා. 5 දෙනෙක් ඉන්නවා. අපේ කැම්පින් එක අපි ඉවර කරා. මෙතන අපි ඔක්කොම විසිතු කරලා තියෙනවා. ආයි තිබ්බා වගේම තියෙනවා මුකුත් නැහැ. ඉතින් ඔයාලත් එහෙම මෙහෙ එනවනම් කැම්පින් කරන්න. මේ විදිහටම ඔයාලා ගේන ඔක්කොම ආයි නැවතරයි යන්න. මේක පිරිසිදුවට තියාගන්න. ඉතින් අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.